හරි. පළවෙනි ප්‍රශ්න ගන්න බලන්න. 104 අංකයේ දු සවිත පුස්තකාකාර කැටය දැනුනේ බලන්න හරි. එහි බිම ස්පර්ශ වන පැත්තේ ඉරට්ටේ සංඛ්‍යාවක් නෙමෙයි සම්භාව්‍ය. දැන් මේක 104 අංකයේ දු පුස්තකාකාර ධාතු කැටයක් උඩ දැම්මා. S කියන්නේ නියති අවකාශය. ලැබෙන්න පුළුවන් සියලු අවයවවල කුල වේලා අපිට මොකක් කියලා නියති අවකාශය. ඒත් මේක නියති අවකාශය මොනවද? ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? 1 2 3 4. මේ මොකක්ද අපි කියන්නේ? මේකට කියන්නේ මොකක්ද කියලා? නියති අවකාශය. නියති අවකාශය කියන්නේ මොකක්ද? ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලක. නියති අවකාශය S කියලා කියන සංකේතය. ඒ ඉරට්ටේ සංඛ්‍යාවක් මේ සම්භාවිතාවන යහන් ඉරට්ටේ සංඛ්‍යා කියත් දෙකක් ඔක්කොම කීයේ 4යි. එහෙනම් 4ෙන් 2යි එහෙම නැත්නම් 2කින් 1යි. සුළුයි. තුන බල 4ෙහි යගේ. තුන බල 4 යගේ දෙවෙනි ප්‍රශ්නේ. තුන බල 4. තුන බල 4 කොහොමද ඔය? තුන 4 සැරයක් කියලා ගුණ කරගන්න නේ. 3 වරක් 3 9 වරක් 3 27 27 වරක් 3 81. හරිනම් හදාගන්න නේ. තුන්වෙනි ගාන කාර්යයක් කියන වගුවේ නිවැරදි ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණද වැරදි ප්‍රකාශ ඉදිරියෙන් වැරදි ලකුණ කතර ලකුණද යොදන්න. මේ මේවත් බලන්න පළවෙනි එක මොකද කියන්නේ? 26 මූලේ වැඩි 40 මූලේ වැඩි 49. බොහොම ඒක හරියට වැරදි. වැරදි. බොහොම හරි. 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 උත්තරේ හරිනේ. ඇයි? 26 මූලේ 6යි. 49 මූලේ 7යි. එතකොට 40 මූලේ කියන්නේ මේ දෙක අතර ගානක් නේ. ඉතින් අපිට පිළිවෙලින්දී right. ඊට පස්සේ දෙවෙනි ගාන මොකක්ද කියන්නේ? 7යි 40යි. මේක හරි ඈ. ප්‍රකාශය හරි. 7යි 40යි 8යි. මේක හරි. මේක වැරදි. ඇයි? 26 මූලේ ගියේ 6යි. 49 මූලේ 7යි. එහෙනම් 26යි 49 අතර ගානක් මේ 40. ඒකෝට මේකේ මූලෙ එන්න ඕන 6යි දශම ගාන. දැන් 6යි දශම ගාන කියන එක 7යි 8යි අතර තියෙන දැන් අතර වඩා අඩු ගානක් නේ. දැන් මේ ප්‍රකාශයකෝ වැරදි. වැරදි නේ. ඊට පස්සේ මූල 40 පළමු සම්නිකර්ෂණයට මූල 40 අගේ පළමු සම්නිකර්ෂණයට 7.3 වේ. මොකෝ කියන්නේ? මූල 40 7.3 වෙන්න පුළුවන්ද? වැරදි. ඊයේ ගානක් වෙනවද? 6.0 ගානක් වෙන්නේ. 7.0 ගානක් වෙන්න බැහැ. නේ? ඒකත් වැරදි. හතරවෙනි ගාන පිට්ටනිය තලකොළ ගැනීම සඳහා යන්ත්‍ර තුනක් භාවිත කළොත් ඉතින් කලින් ඉගෙනගත්ත පාඩම භාවිත කළොත් පැය 8කින් වැඩක් නොකළ හැකියි. යන්ත්‍ර හතරක් භාවිත කළොත් පැය 3යි කිලෝමීටර් කට වෙලා යන්ත්‍ර ගාන තියෙනවා පැය ගාන ඉන්න නැහැ කොහොමද එක දවසයි වැඩ කරන්නේ නේ. එතකොට යන්ත්‍ර ගියේ යන්ත්‍ර තුනක් භාවිත කළොත් පැය 8කින් වැඩේ ඉවරයි. එහෙනම් මෙතන අපි කියන්නේ යන්ත්‍ර පැය. යන්ත්‍ර පැය කියද්දී නේද? ඒක එක යන්ත්‍රයක් වැඩ කරා නම් පැය 20
4ක් නේ මේක ඒකට අපි කියන මොකද යන්ත්‍ර 4ක් භාවිතා කරනවා කොච්චර ගන්න යයිද බෑ මෙතන 24 වෙනස් වෙන්නේ මේ වැඩේමනේ 4යි x සමාන 24 නම් x සමාන නැහැ සමාන 6යි ඉගෙන පැය 6යි හරි පහ රූපේ දිය තොරතුරු අනුව ABC කෝණයේ අගය කී 110 නේ x වර්ගය ඍණ 7x ධන 12 ඒක කොහොමද මේක හදන්නේ ධන 12න් හදන්න ඕන ඍණ 7 සාධක මොකද එකතු කරලා මේක ආරම්භ කරන්නේ මෙතන දාන්න අපුණ නම් සාධක දෙක එකතු වෙලා වුණා මතකද 12 සාධක මොනවද එකතු වෙලා නැත හැදෙන්නේ හතරවරක් නැත්නම් මොරක් හදන්න ඕනේ දැන් මේ දේ ගුණ වෙලා හදන්න ඕන දන් 12 එකතු වෙලා හදන්න කවුද ඍණ 7 එකතු වෙලා ඍණ 7 හදන්න මේ දෙක මොන වෙන්නේ දෙකේම ලකුණු ඍණ වෙන්නේ එතකොට ගුණ වුණාම ඍණයි ධන හතරවරක් දුන්න 12යි මේ දෙක එකතු වුණාම ලකුණු සමානෙන්ද එකතු වෙලා යන ලකුණු ඍණ 7යි දැන් සාධක දෙක හිතින් කියන්නත් පුළුවන් මොනවායි සාධක x ඍණ 4යි x ඍණ 3යි මේ දෙක තමයි සාධක හදනව නම් කොහොම යන්නේ x වර්ගය ඍණ 4 නිසා ඍණ 4යි x ඍණ 3 නිසා ඍණ 3යි x මේක දෙක ගණනාගත්තනේ අවසාන පදයේ ධන 12යි එන්නේ මේ දෙක පොදු සාධකයේ x ගත්තාම මෙතනින් කල x එකක් ඉතුරු ඍණ 4යි x කින් කියා කවුද ඉතුරුනේ ඍණ 4යි මෙතනින් ඍණ දිනනවා ඍණ 3ත් එකත් එක ගන්න ඕනේ ඍණ 3 සාධක මේ දෙක මෙන්නේ x ඉතුරුයි ධනයි ඍණයි ඍණ 12 තුන් වරක් 4 මේ දෙකේම ඍණ 7 x ඍණ 4 සාධකයක් වෙලා තියෙන වරහන් එක සාධකයක් කියනවා මේක අනිසාරයේ x ඍණ ඔයාලා මේ මැද පේ දෙක නැතත් මේ දෙක දාන්න පුළුවන් x ඍණ 4යි x ඍණ 3 එමය බලන්න අමාරු නෑ 2x දෙවීම 3 ඍණ 1 සමානයි 15 හරි මේ වගේ සමීකරණ අපි ඉගෙන ගත්තා හරියම අවසර බලන්න පාණි එකක් වැඩි මේ කොහොම විසඳන්නේ සමීකරණයක් විසඳනවායි කියන්නේ මොකක්ද පුතේ නොදන්නා පදේ අපි ඔය ආගෙක ප්‍රධාන පදේ x එන x තනි කරගන්න x එක්ක තියෙන අනිත් හැම එකක්ම අයින් කරන්න ඉස්සෙල්ලාම අයින් කරන්නේ කවුද ඍණේ ඍණේ කයින් කරන මම ආයතන මේ ලියන්න 2x දෙකේ ඍණේ එක සමානයි 5නේ ඍණේ කයින් කරන ධන එකක් දාමු දෙපැත්ත එතකොට මොකෝ වෙන්නේ ඍණේ ගේලා මේකයි කැපෙන්නේ ඉතුරු වෙන්නේ කවුද මේ පැත්ත 2x දෙදීම 3 සමාන මේ පැත්තේ 6 දැන් දෙදීම 3 අයින් කරනවා මොකක් කළා දෙදීම 3ක් දාන්න දැන් 3 ගඩේ කරා මේ පැත්තට දාන්න අර දෙපැත්තටම දාන්න කොම්බෙරින් කරන් දෙපැත්තට නේ දැන් කැපුණ මොනවද ඒක ඉතුරු වෙන්නේ කවුද 2යි 2යි x සමාන 6 වල 3 8 දෙතුව දෙකින් 2යි ඒක x සමාන 9 සමාන 18 දෙකින් ඊළඟ මොකක්ද කුඩා ගුණාකාර 3යි a වර්ගය d 6යි යන විද්‍ය ප්‍රකාශන උදාම පොදු ගුණාකාරය සොයන්න. උපෝ කී 6යි වර්ගය අය මොකද කරන්නේ? උදාම පොදු ගුණාකාරය හොයන්න. ඉස්සෙල්ලම 3ටයි 6ටයි පොදු ගුණාකාරය හොයාගන්න. සාධක නෙමෙයි ගුණාකාර. එතකොට තුන්වර චක්‍රයේ යම් 3 6 ඕම යන්නේ නේ. හයවර චක්‍රයේ 6 තියෙන කොහමද? 10 12 එතකොට පොදු ගුණාකාරය කවුද? 6. නේ? එහෙනම් 6යි. එතකොට මේ වගේ ලොකුම ඒවා ගන්න කොහමද? ඒ වර්ගේ ගන්න. D ගන්න. මේක D කියනවා ආයෙ යන්නේ. D
එහෙනම් 6යි වර්ග හරිද? හරි? 9 කුලක මේ කුලක අංකණය කියන්නේ කොහොමද? මේ කියන්නේ මොකද්ද? A රවුමටයි B රවුමටයි දෙකටමයි තියෙන්නේ. නේ? ඒ කියන්නේ A ගේ සහ B ගේ එකතුවනේ. එකතුවට කියන්නේ මොකක්ද කියලා? මේලය. මතකයිද? ලකුණු දෙක. මේකයි මේකයි. මොකද්ද මේකේ? මේලය එකද දෙකද මේලය? එක. මේලය මොකක්ද? යාගෙන එක. මේලය. දෙක. මේලය එකද දෙකද? එක. එක. මේලය කියන්නේ එකද දෙකද? එක. ඔව්. මේලේ මතක තියන්නේ අපි මාළේ. හරි? මාළේ මතක තියාගත්තාම මේලේ මතක තියාගන්න පුළුවන්. නේ? ඒ මාළේ මේ පැත්තට මෙතන මානේ. එහෙනම් මේලේ මේකයි. මේලේ කියන්නේ එකතු. ඡේදනය කියන්නේ පොදු. එහෙමනේ නේ? එහෙනම් මේක ලියන්නේ කොහොමද? A මේලය B. A ගේ B ගේ එකතු. මේක මෙහෙම දුවනවා නම් ආවනේ මෙහෙම දුව. එහෙනම් කවුද? ඒ ඡේදනය. නම් කියන්නේ ඒ ඡේදනය දෙකක්. හරි. ඊළඟට විකෝණ පාඩමනේ. ABC අභ්‍යාසයන් බලන්න. A B C මේ කෝණ 50යි මේ පාද දෙක සමානයි. ABC කෝණය ආවේ. ABC කෝණය කියන්නේ මේකනේ මම x කියලා දාගන්න. T. අර T. 75. කොහොමද හොයාගන්නේ? මේ දෙකම සමානයි නේ ඇයි? මොකද ක්‍රමය? ත්‍රිකෝණයේ පාද දෙකක් සමාන නම් සමාන පාද වලට සම්මුඛ සමාන. එහෙනම් මේක x නම් මේකත් x සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ධන 50 සමානයි 180. ඒ දුන්නත් ත්‍රිකෝණයේ අභ්‍යන්තර වලයි 180 නිසා. දෙකයි x ධන 50 සමානයි 180. ජනගණනාවෙන් කරන්නේ 50 දැන් සමීකරණ දැන් තියෙන්නේ. නාම දෙකයි x සමානයි 130යි. දෙකෙන් බෙදුනාම x සමානයි 65යි අංශයට. අංශක දාන්නේ. එකන් 65 විතර ලියලා දාන්න බෑ. එමුත් කියම ලකුණු දෙකෙන් එකක් අඩු වෙනවා. එක ලකුණ යනවා. රයිට්. බලන්න 11 වෙනි ගානක් තියෙන්නේ කියලා. දිග මීටර 2යි පළල මීටර 2යි උස මීටරයයි. වන ඝනකාභය හැටි ටැංකියක ධාරිතාව ලීටර කීයද? ලීටර වලින් ආන්නේ ඈ. ඉස්සර පරිමාව වෙන්නේ. දිග පළල උස දීලා තියෙනවා මම දලත ගානක් අරගන්න. ටැංකිය. දිග කීයේ? මීටර 2යි. පළල මීටර 2යි. උස මීටරයයි. උස වැඩි වෙනකොට බලන්න. පරිමාව හොයන්නේ කොහොමද? පරිමාව හොයන්නේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. මම ආවයන්නේ නේ. ඒක දිග ගියේ 2යි පළල 2යි මීටර උසත් 1යි මීටර නේ උස. මේ ගුණාංග කී? දෙවරක් දෙක හතරයි හතරක් එක 4යි ඝන මීටර. අහන්නේ ඝන මීටර වලින් නෙවෙයි. ලීටර. උතරේ ලීටර සමානයි 1000. ඝන මීටරයක් කියන්නේ ලීටර 1000. මතක තියෙන්න ඕනේ නැත්තම් වැඩේ කරන්න බෑ. ඝන මීටර එකක් කියන්නේ ලීටර 1000. හරි? එහෙනම් 4000 නේ. කරන්නේ 4000යි. ඊළඟ ගාන දැන් 12 නේ. y සමානයි 3x ඍණ 2 මගේ නිරූපිත සරල රේඛාවේ අනුක්‍රමණය අන්තක් න්‍යාය කරන්න ලේසි. අනුක්‍රමණය කීයේ? අනුක්‍රමණය කී
3යි. මොකදනේ? y සමානයි 3x ඍණ 2. ඒක අපි දන්න මේවනේ y සමානයි mx ධන c ආකාරය කියලා කියන්නේ අපි මේකට පොදුවේ. අනුක්‍රමණය කියන්නේ කවුද? x ගේ සංගුණකය මෙන්න m. මේක තමයි අනුක්‍රමණය. එහෙනම් අනුක්‍රමණය 3යි. x කතා මොකුත් නැහැ. හරි. සංගුණකය. ඉලක්කමට කියන්නේ අපි අනුක්‍රමණය. අන්තක්කන්තය කියන්නේ කවුද? එතන තියෙන ඍණ 2. හරි නේ? ඒක තමයි අන්තක්කන්තය. ඒක මතක තියෙන්න ඕනේ හරි. දුක් හදන්න දෙයක් නැහැ. රූපේ දක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සෙන්ටිමීටර 28ක් වේ. ඒ වර්ගඵලය පයි r වර්ගයේ ගුණ කියන 26න් තියෙන්නේ. අපිට දීලා තියෙන සටහනක් මේකේ අරය 28 සෙන්ටිමීටරේ ලකුණු කරලා දීලා ගන්න තියෙනවා. කොහොමද දෙන්න 45. අපෙන් අහන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි මොකද සූත්‍රය? පයි r වර්ගය වැඩි කිරීම 260න් θ. හරි. හතරවෙනි පාඩම මොකද නේ? පයි r වර්ගය වැඩි කිරීම 260න් θ. දැන් මේවට ආදේශ කරන්න හදන්නේ නැහැ. පයි වලගේ කී? 22යි. අර 28යි නේ. වර්ග නිසා 28 2යි. 360න් θ කියන්නේ කේන්ද්‍රික කෝණය කීයේ 45යි. මේක සුළු කරන්න දෙන්න. 45 45 2යි 360 කියන්නේ 45ම 8ක්. 7 වරක් 1යි 7 වරක් 4යි. 4යි 8යි අපල දාන්න පුළුවන් නේ. 4 වරක් 1යි 4 වරක් 2යි. දෙයින් කැමති එකක් සුළු කරලා 28 22යි. 2 වරක් 1යි 2 වරක් 11යි සුළු කරන්න බලන්න. දැන් 11 වරක් 28 සුළු කරන්න දෙන්නේ. 11 වරක් 8 88න් 8 8ක් 11 වරක් 2යි 22යි 8යි 30යි. උත්තරේ ඉන්නේ වර්ග සෙන්ටිමීටර වලින් මේ විදිහට වර්ගඵලය සුබ ගන්නදී බලමුනේ මොකද්ද සම්බන්ධකම් වෙන්නේ කියලා නේ. සාහන ගන්න මේකයි ABC. මේ පාඩේ 6යි. මේ කොනේ 60යි. මේ පාඩේ 5යි. මේකයි මොකද්ද B කිව්වා. මේ කොනේ 60යි. මේ පාඩේ 6යි. මේ පාඩේ 5යි. ඊළඟට තියෙන මේ x y z මේ කොනේ 60යි මේ පාදේ 6යි මේ පාදේ 5යි. මේක මොනවද දීලා තියෙන්නේ? පාද දෙකයි කෝණ. හරිනේ? මේකෙත් දීලා තියෙන්නේ පාද දෙකයි කෝණ. මේක දිලා තියෙන පාද දෙකයි කොහොම එහෙනම් මේ ත්‍රිකෝණ දෙකෙන් මොනවා හරි ත්‍රිකෝණ දෙක අංග සම්බන්ධ මොන අවස්ථාවද? ආපෝ. මට ආපෝ බා විස්තර කරලා දෙන්න. කියන්න බෑ නේද? මෙහෙමයි වෙන්නේ. එක් ත්‍රිකෝණයක පාද දෙකයි අන්තර්ගත කෝණෙ වෙන්නේ. ඒක කියන්නේ අන්තර්ගත කෝණ. අන්තර්ගත කෝණය කියන එකේ තේරුම අන්තර්ගත වෙලා හැදෙනවා කියන්නේ. මොනවා අන්තර්ගත වෙලාද? එයා සමානයි කියලා ගත්ත පාද දෙක අන්තර්ගත වෙලා හැදෙනවා කියන්නේ. අන්තර්ගත කෝණ.
ඔය එක් ත්‍රිකෝණයක පාද දෙකයි. මේ කෝණය හැදලා තියෙන්නේ මේ පාද දෙකෙන්මනේ. එහෙනම් මෙතන අන්තර්ගත කෝණය හරි. හරිනේ? පාද දෙකක් හා අන්තර්ගත කෝණය තියෙනවා. මේකේ පාද දෙක හරි. මේ කෝණය හැදලා තියෙන්නේ මේ පාද දෙකෙන්. නෑ. මේ පාදෙත් ඕනේ. එහෙනම් මේ පාද දෙකේ අන්තර්ගත කෝණය කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන තියෙන්නේ. Q. එහෙනම් මෙතන අන්තර්ගත කෝණය නැත. එහෙනම් මේක පාපෝප අවස්ථාවට ගන්න බෑ. මේක ගන්න බෑ. හරි? මෙතන පාද දෙක හරි. කෝණය අන්තර්ගත කෝණයද? ඔව්. එහෙනම් මේක හරි. එහෙනම් ABC එකයි XYZ එකයි තමයි අනුසම වෙන්නේ. අවස්ථාව පාපෝප අවස්ථාව විස්තර කරන්න මතක තිබුණා නම් මේක පැටලෙන්නේ නැහැ. හරි? ආයි විස්තර කරන්න මාත් එක්ක මොකද්ද වෙන්නේ? එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. කෙලින්ම මේ කතාව කියන්න මෙතන. ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. තවත් ත්‍රිකෝණයක පාද දෙක හා අන්තර්ගත කෝණය. සමාන වෙනවා. තුන ත්‍රිකෝණ දෙක අනුසම වෙනවා. හරි. අපිට වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න ඕනේ ABC එකයි XYZ එකයි. දෙකේ පාදනේ. පහක් දක්වා ඇති සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන විසඳුම අසමානතාවකින් දක්වනවා. රේඛාවක් කියන මේක මොකක්ද පාට කරලා නැහැ නේ. මේ පැත්තට පාට කරලා තියෙනවා. පාට කරලා ඉතලයක් දාලා තියෙනවා. එන්නම් මේ අගටම පාට කරලා ඉතලේ දාන්නත් පුළුවන්. ඉතින් දාලා. right? ඒතර මේ අසමානතාවය අපිට දක්වන්න ඕනෙත් අසමානතාවය ලියන්න. කොහොමද අසමානතාවය ලියන්නේ? x කියලා දාන්න. x කියන්නේ මොකක්ද? මේකට එන්න පුළුවන් උත්තර. මේ අසමානතාවයෙන් එන්න පුළුවන් උත්තර. ඒ උත්තර කාට වඩා වැඩි වෙන්න ඕනද? විනයකට වඩා වැඩි වෙන්න. මේ පැත්තේ තියෙන උත්තර වෙන්නේ. එහෙනම් වැඩි වෙන්න ඕන නම් කටාරින x පැත්ත. හරි. විනයකට වඩා. මේ බෝලේ පාට කරලා දුන්නා නම් සමාන ලකුණක් දාන්න. පාට කරලා නැති නිසා සමාන ලකුණ දාන්නේ නැහැ. දැන් ඔක තමයි. මේ පැත්තට ලිව්වත් හරි. විනයක වැඩි x නියම ලිව්වත් හරි. මොනවාරි x පැත්තට කට ඇරලා තියෙන්න ඕන. මේක පැත්තට කට ගහලා තියෙනවා. හරි. මොනයි? ඉවරයි. right ඊට පස්සේ 16 ව්‍යාපාරික ස්ථානයක සේවය කරන සේවකයන්ගේ වයස පිළිබඳ තොරතුරු පහත වගේ දැක්වීම. කම්පිකාන්තරයේ තියෙන වයස 20 27 වගේ දීලා තියෙනවා නේ. 27 37 37 41 වයස් ගන්න. ඒකට සංඛ්‍යා දෙකකින් සේවකයන් ගන්න. 20ත් 27ත් අතර සේවකයෝ කීයේ? 3යි. 27ත් 34ත් අතර සේවකයෝ 4යි. ඊට පස්සේ ඔය විදිහට කියන්න පුළුවන් අපි ගන්න පළවෙනි පස් ඊයද සංඛ්‍යා ව්‍යාප්තිය මාතකම්. මාතකම් කියකි. ඉන්නේ? ඉවර. මාත පන්තිය යම් කුමක්ද? වැඩිම සංඛ්‍යාතය ඇතුළත් පන්ති පාන්තරයට අපි කියනවා මාත පන්ති. ඒක සංඛ්‍යාතය වැඩි මගේ කීයද? 10යි. එහෙනම් 10ට අදාළ පන්ති පාන්තරය මොකක්ද? 34යි 40. එහෙම අපි මාත පන්තිය හොයන්නේ. හරි? ගත මාත පන්තිය කියන්නේ සංඛ්‍යාතයේ වැඩි මගයක් ගන්නා පන්ති පාන්තර. මාත පන්ති. සංඛ්‍යාතයේ වැඩි මගයක් ගන්න පන්ති පාන්තර. එතකොට 34යි 41. මධ්‍යස්ථ පන්තිය සොයන්න. මධ්‍යස්ථ පන්තිය කොහොමද හොයන්නේ? මෙතනින්ම සංඛ්‍යාතයේ එකතුව ගන්නවා. කීයේ එකතුව? සංඛ්‍යාතයේ එකතුව. 3යි 4යි 7යි 7යි 10යි. සංඛ්‍යාතය එකතු කරන්නේ. හරි? 7යි 10යි 17යි 17යි 5යි 22යි 3යි 25යි. නේ? එතකොට මධ්‍යස්ථය හොයන්නේ කොහොමද? මධ්‍යස්ථය n එක බෙදීම 2 වන අගය. n කියන්නේ 25යි නේ.
බෙදීම 2 වන අගය 25 1 26 දෙකෙන් දුන්නාම 13 වන අගය තමයි මධ්‍යස්ථ. 13 වෙනි සංඛ්‍යාව කොහෙද ඉන්නේ කියලා හොයමු. කොහොමද හොයන්නේ? පළවෙනි පංචකාන්තරයේ කීයේ ඉන්නේ? 3යි. අපි දැන් 13 වෙනි හොයාගෙන යන්නේ. ඊළඟ එකේ 4යි ඔක්කොම 7යි 7යි 10යි 17ක් ඉන්නවා කියන්නේ 13 වෙනියක් ඉන්නේ එතන. තේරුණාද? තේරුණාද ගන්න? 13 වෙනි හොයන්න ඕනේ. මෙතන ඉන්න 3ක්. මෙතන ඉන්න 4ක්. ඒකට 3යි 4යි 7යි. තාම 13 වෙනියා වුන්නේ. ඊළඟ එකේ ඉන්න 10ක්. ඒක අර මුල 7යි මේ 10යි 17යි. 7 ඉඳන් 17 දක්වාම ඉන්නේ මෙතන. 34 41. ඉතින් 13 වෙනි ඉන්නේ එතන. එහෙනම් මධ්‍යස්ථ පන්තියක් කවුද? 34 41. 13 වෙනි ඉන්න තැන මුලින්ම බලන්න නේ. මධ්‍යස්ථ පන්ති. මේ පාඩම් අපි ඉගෙන ගන්න ඉස්සරහට තව. කේන්ද්‍රික ඛණ්ඩේ පරිදි. सेंटीमीटर न्यूआई ग्रेजुअली रूपे दिए केंद्र कंडे पाणिनीय होयන සූත්‍රය පාණිනිය හොයන්න ඉස්සෙල්ලා කවුරු හොයාගන්න? ශාපදි හොයන්න. අපි හන් ශාපදි හොයලි. ශාපදිග වෙන සූත්‍රය මොකක්ද? රූපයR වැඩි කිරීම 360 න් දී. මේ සූත්‍ර මතක තියාගන්න නේ. ආදේශ කරන අපිට ආරේ දිරන 14ක් තියෙනවා. 2යි 5 වගේ යනකෙන් 2යි අරේ ආවෙන 14යි 360න් 180 නෙවෙයි 90. දැන් මේක සුළු කරන්න කොහොමද? බිඳුවට බිඳුව ඒවා කපලා දාන්න පුළුවන් නේ. 9 වරක් 1යි 9 වරක් 7 ඒවා 1යි 14 ඒවා 2යි. මේක කපලා දාමු. දෙවරක් 1යි දෙවරක් 2යි. දෙකක් කපලා දාමු. ඒක ඉක්මන කවුද? 22යි සෙන්ටිමීටර. මෙයාගෙන් වත් තාපද 22. තාපද කියන්නේ මෙතන මෙතන. එහෙනම් මේක පාරිමිතිය කී? 22යි 14යි 22යි. මේකට 14යි නරේනේ. 14යි 14යි එකතු. ආව 28ක් එකතු වෙනවා නේ. 14 දෙකක්. 28 කියලා යනවා මාදයක් නේ. 50යි. ඒක 50යි. පාරිමිතියම සෙන්ටිමීටර 50. right. කොහොමද මේක ගන්න? A බෙදීම 2 ඍණ 3යි A බෙදීම 10. බාගනේ දැන් මහ ලොකු දේවල් නෑ අර මේවා ඉතියේ කියලා. ඉතින් මොකද කරන්නේ? මේ දෙකට පොදු හරයක් ගන්න. 2ටයි 10ටයි පොදු හරය 10. අපි උදාහරණ ගුණාකාරණි ගන්න. දෙවරක් චක්‍රේ 10 ගේ. නම් පොදු හරය ගන්න කවුද? 10යි. ඒත් මේක 10 කරගන්න කීයෙන් ගුණ කරන්න ඕනද යන්නේ? 5ෙන් ගුණ කරන්න. එහෙනම් උදත් ගුණ කරන 5ෙන්. A 5ෙන් ගුණාම 5යි A. 10 වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ 3යි A වෙනස් වෙන්නේ නැහැ. දැන් එතකොට 5යි A ගෙන් 3යි A ගියාම ඕෙන් 2යි A. 2යි A බෙදීම 10යි. සාමු සුළු වෙලා ඉවරනේ. 2යි කැපෙනවනේ දෙවරක් චක්‍ර. 2කට 2 ඒවා 1යි 10කට 2 ඒවා 5. ඒක තමයි 1යි A කියන්නේ A බෙදීම 5. रूपे एकेंद्रीय वृत्तीय दियत वृत्तों अणुव कोणी आगे प्रधान A B केंद्रीय O C D dengan mana B S orang dengan dia dengan kalau mereka efisien tiada mereka hasil tiada B S ini mereka han sekarang kau ni ada bukan terpenuhi මොකද්ද ප්‍රමේය? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම නිසා ලැබෙන බාහිර කෝණය. බාහිර කෝණේ පාදයක් දික් කරාම ලැබෙන බාහිර කෝණය. මේ අභ්‍යන්තර සමකෝණ දෙකේ එකතුව සම. දැන් මේ වෘත්තයක් දීලා ඔයාව කටලවන්න නැතුව ඔයා පැටලෙන්න ඕනේ නැහැ. හරි වෘත්තය වැඩක් නැහැ මේ ගන්න.
එහෙනම් අපි ලියමු මොකද්ද? x ධන 40 සමාන මොකක්ද? 130. හේතුව ලියන්නේ මොකක්ද? ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීම නිසා ඇති බාහිර කෝණයේ අභ්‍යන්තර සමකෝණ දෙක එකතු සමානයි. ධන 40යි කරන්නේ. x ධන 40 සමානයි 130යි. 40ක් දාන්න. සමානයි. මේක ත්‍රිකෝණයක් නේ. Ya. Ini dia. දෙපැත්ත සමානයි පුතේ බලන්න එතකොට මෙතන ඍජු කෝණයක් කියලා කරලා දීලා තියෙනවා. केंद्र O AB. මෙතන C. ගාන මොකද්ද? රූපේ දක්වන O කේන්ද්‍රයේ වූ වෘත්තයේ AB මධ්‍ය ලක්ෂ්‍ය C වේ. ඒ කියන්නේ AB ගේ මැද C. හරි? AB 16. AB 16 නම් එක පැත්තක් තියෙන්නේ. 8යි. මේ මධ්‍ය ලක්ෂ්‍යය මෙතන නේ. මෙතන දෙකට බෙදෙන්නේ සමාන. 8යි මෙතන 8යි. හරි? OC 6යි. OC 6යි. මේ දිග 6යි. OC. අපෙන් අහන්නේ අර එක පැත්තකට මෙහෙම අර යා කරලා. ඒතර මෙතන හැදෙන මොකද්ද? ඍජු කෝණේ ත්‍රිකෝණයක් මම අරේට ආර කියලා දාන්න. එතකොට අපිට ඍජු කෝණේ පාද දෙකක් ගන්න වෙලාවේ අනිත් ත්‍රිකෝණයන් දුරන සම්බන්ධේ පයිතගොරස් සම්බන්ධය. මොකද්ද පයිතගොරස් කිව්වේ? පයිතගොරස් මොකද කිව්වේ? ඍජු කෝණේ ත්‍රිකෝණයක කර්ණපාදයේ වර්ගය සමානයි වුණා. ඉදිරි පාද දෙකේ වර්ගවල එකතු. එහෙම නැත්නම් කොහොමද? ත්‍රිකෝණයේ කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵල සමානයි ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍ර වල වර්ගඵලවල එකතු. ඊළඟ ලේසි වර්ගයේ කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතු. ලේසි කර්ණයේ මොකද්ද මේකේ? මොකද මේ කර්ණය? ත්‍රිකෝණයේ ඉස්සරහා තියෙන කර්ණය නෙමෙයි අර කර්ණය. R වර්ගයේ කර්ණයේ වර්ගය. ඉතිරි පාද දෙක මොකද්ද? 6යි 8යි. එහෙනම් මේකේ වර්ගවල එකතුවට සමානයි. මේකේ වර්ගය සමානයි. මේකේ වර්ගවල එකතු. 6 වර්ගය දා අඩිය. 6 වර්ගය කීයේ? 6 වරක් 36. 8 වර්ගය 64යි 8 වරක් 8. R වර්ගය සමානයි මේ දෙක. මේ දෙක එකතු කරගන්න පුළුවන් නේ. R වර්ගය සමානයි මේ දෙක එකතු කරේ. 30යි 60යි 90යි 64යි 10යි 100යි වර්ගයෙන් කරන්නේ කොහොමද? වර්ග මූලය දාන්න දෙපැත්තට. වර්ගයට වර්ග මූලය යන්නේ නම් ආරාම 100 මූලෙ 10යි. 10 වරක් 10යි 10යි සෙන්ටිමීටර. OB සමානයි 10 සෙන්ටිමීටර. හරි OB සමානයි OB ගන්න. ආරාමනේ OB නෑ කවන්නේ. දැන් ආරේ සමානයි කියලා ඉවත් කවන්නේ නැහැ. කොහොමද? ලකුණු කොහොමද එකක් ගණන් කරන්න පුළුවන් නම් ගණන් කරගන්න. ඒකට දෙක ගානේ දෙනවා.